කොහොමද නිවාල ඔක්කාන්ට ඉතින් අද මම හදන්නන්නේ මෝටර බෝට්ටුව. ඉතින් අපිට මේකට ඉතින් ඕනේ ඉන්නේ ගෙදර තියෙන දේවල් වලින් ඉතින් අපිට මේක හදාගත්ත හැකි පොඩි දේවල් ටිකයි ඉතින් ඕනේ. ඉතින් එහෙනම් අපි මෝටර බෝට්ටුව හදන්න ගමු. ඉතින් ඉස්සෙල්ලාම අපිට ඕනේ මේ වගේ රිජි ෆෝම් එකක්. ඉතින් රිජි ෆෝම් එකක් ඔයාලට ඕන තියෙන ගෙදර තියෙන ඕන රිජි ෆෝම් කෑල්ලක් ගත්ත හැකි. ඉස්සෙල්ලාම ඉතින් අපි මේක ඇද ගන්නවා බෝට්ටුවක ආකෘතියක් වගේ ඉතින් බෝට්ටුවකට අර යට තියෙන යට හදන්න ඒ වගේ විදිහට කපා ගන්න එකක් ඇද ගන්න ඕන. මේ විදිහට ඉතින් මම නම් ඇදගත්තා. ඔයාලට පේනවා ඇති. හරි ඉතින් අපිට දැන් මේක කරන්න තියෙන්නේ කපා ගන්න ඉතින්. මම ඉතින් මේක කපන්න බ්ලේඩ් එකක් තමයි ඉතින් අරන් තියෙන්නේ. හරි ඉතින් අපි ඉස්සන් මේක කපා ගමු. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට මේක කපා ගත්තා. ඔයාලා දැන් හිතනවා ඉතින් මම මේ විදිහට මේක ඇදගෙන තියන්නේ. ඒ කියන්නේ මෙතනින්. මම මෙතනින් මෙහෙම ඇදගත්තේ දැන් අපිට මෝටර් එක මෙතන හයි කරා තියවනේ. හයි කරන් තියවනේ. ඒක ඉතින් ගානට තමයි මම මෙහෙම ඇදගත්තේ මේක. හරිද? දැන් අපිට දැන් මේක ඉස්සාම ගන්න දින්න අපිට මෙතන මෝටර් මෙතනින් දැන් මම කිව්ව විදිහට මෝටරේ හයි කර ගන්න ඕන. ඉතින් මෝටරේට අපි ග්ලූ ගන්න හරි ඔයාලා ගාව තියෙන ඕන ගම් වර්ගයක් ගාලා අලව ගන්න ඕන ඉතින්. එහෙනම් අපි දැන් මේක ඉස්සාම අලව ගන්නමු. මම නම් ඉතින් මේක අලවන්න ගන්නේ ග්ලූගන් මැෂින් එක මේ වගේ. ඉතින් ඔයාලා ග්ලූගන් අලවන්න ගන්නවා නම් මේ වැඩිය ග්ලූගන් එක උණු ගන්න එපා. එතකොට රිජි ෆෝම් එක උණු වෙනවා. ඒ හින්දා ඔයාලා ආවට සාමාන්‍ය ගාන උණු කරගන්න. ඉතින් අපි මේක අලවමු දැන්. හරි ඉතින් මම මේ විදිහට මෝටරේ නම් අලව ගත්තා. දැන් ඉතින් අපිට තව අලවන්න තියෙනවා බැටරි අලව ගන්නත් ඕන. අපි ඉතින් මේ අයිනේ බැටරි අලව ගමු. හරි ඉතින් දැන් අපිට මේක ඕන් ඔෆ් කරන්න ස්විච් එකක් ඕන වෙනවා. ස්විච් එක මේ පැත්තෙන් වගේ අලව ගමු. හරි මම ඉතින් දැන් මේක තව ටිකක් ලස්සන කරගන්න ඉතින් මේ වගේ පොඩි කෑලි දෙකකුයි මේකුයි දාගත්තා. ඉතින් අපි ඒකත් දැන් අලව ගමු ඉතින්. හරි ඉතින් මං ඉතින් මේ රිජි ෆෝම් කෑලි තුන මේ විදිහට අලව ගත්තා. මෙහෙම මං ඇලුවේ දැන් අපේ මෝටර් බෝට්ටුව මේකෙන් තවත් ලස්සන වෙන හින්දා. හරි දැන් ඉතින් අපිට වයර් ටික සෙට් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි එහෙනම් වයර් ටික දැන් සෙට් කරගමු. ඉස්සෙල්ලාම මේ මෝටරේ මේ බැටරියේ තියෙන රින වයර් එක අරන් ස්විච් එකේ එක වාරයකට අමුණන්න. මං මේ විදිහට එකක් අමුණ ගත්තා. හරි ඉතින් ඊට පස්සේ මෝටරේ එක වයර් එකක් ස්විච් එකේ අනිත් වයර් එකට සෙට් කරන්න. හරි ඉතින් මම ඒකත් මෙහෙම සෙට් කරගත්තා. ඊට පස්සේ දැන් ඔය අන්තිමේටම කරන්න තියෙන්නේ රින වයර් එක තියෙන්නේ බැටරි ඒක මෝටරේ අනිත් වයර් එකට සෙට් කරගන්න. හරි ඉතින් මම මේ විදිහට මේ ඔක්කොම සෙට් කරගත්තා. ඔයාලට පේනවා එක වයරක් ගැලුණා යාළුවනේ. හරි මේ මම හයි කරා ස්විච් එක ඕන් කරලා තියෙන්නේ. හරි දැන් මම ස්විච් එක ඔෆ් කරා. ඔයාලට පේනවාද
මේ විදිහට තමයි දැන් පේන්නේ ඔයාලට. හරි ඉතින් දැන් අපිට මේකට කරන් තියෙන්නේ තව දැන් මේකේ මෝටරේට දාන්න බෑ මේ කැරගෙන්න එක. කැරගෙන්න කියන්නේ මේ මොකද්ද කියන්නේ අර රූම් පෙත් එකයි ඉන්නේ එකෙක් ඉන්නේ ආන් ඒක දාන්න බෑ. ඒකක් නැති හින්දා දැන් මං ගත්තා මේ වගේ අයිස්ක්‍රීම් කෝට්ටක්. අයිස්ක්‍රීම් කෝට්ටේ අපි දැන් හරියට මේ මැද හිල් කර ගන්න ඕන ඉතින්. මං ඒක දැන් හරි ඉතින් මම මේ විදිහට මේක හිල් කරගත්තා. ඔයාලට පේන ඇති. හරි අපි දැන් මේක දාගන්න ඕන අපේ මෝටරේට. හරි ඉතින් යාළුවනේ මම මේ විදිහට මේක මෝටරේට දාගත්තා. අපි ඉතින් මේ ස්විච් එක දාලා බලමු මේක කැරකෙනවද කියලා. කැරකෙනවා ඉතින්. දැන් අපිට තියෙන්නේ අපේ බෝට්ටුව යනවාද කියලා බලන්න. හරි අපි දැන් මේක වතුරට දාලා බලමු. හරි ඉතින් යාළුවනේ අපි මේක දැන් අරන් ගිහින් බලමු මේක වතුරට දාලා. හරි අපි දැන් ස්විච් එක දාලා බලමු මේක යනවාද කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මේක යනවා. යනවා කියන්නේ එක තැන කැරකෙනවා ඉතින් වෙන්නේ. ඔයාලට ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා මම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න යන්න. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.